1994දී ජනතා විමුක්ති පෙරමුණ නැවත ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමත් එක්ක දේශපාලන සිතියම තුළ ඔවුන්ගේ ක්‍රමික වර්ධනය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. 1994දී ඔවුන් එක ආසනයක් ජයග්‍රහණය කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිහාල් ගලප්පත්ති. ඊට පස්සේ 2000 මැතිවරණයේදී ඒක ඔවුන් ආසන 10ක් දක්වා වර්ධනය කරගන්නවා. අනතුරු ඊට පස්සේ 2001 වර්ෂයේ ඊට නුදුරුම කාලයක පැවති මැතිවරණයේ 10 16 දක්වා වර්ධනය කරගන්න ඔවුන් සමත් වෙනවා. ඊළඟට එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට තරඟ කළා 2004 දී ඔවුන් ආසන 41ක් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. පාර්ලිමේන්තුව තුළ මෙහෙම ක්‍රමික වර්ධනයක් සනිටුහන් කරගෙන යන ජනතා විමුක්ති පෙරමුණ ඔය අතර කාලේ ඊටම සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්න සමත් වෙනවා. ඒ තමයි 2002 වර්ෂයේදී තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාව ඔවුන් ජයග්‍රහණය කරනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ පළාත් පාලන ආයතනයක බලය ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරන්නේ. 2002න් පස්සේ 2006 වර්ෂයේදීත් ඔවුන් නැවතත් තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරනවා. අපි මේ ඉන්නේ තිස්ස මහාරාම භූමි ප්‍රදේශයේ. අද මාත් එක්ක මගේ ඉස්සරහින් සම්මුඛ වෙලා ඉන්නේ ජයග්‍රහණයේ නියමුවා තිස්ස මහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විදියට කටයුතු කරපු එච්.එල්. ජයසිරි මහත්මයා. අයිබෝන් ජයසිරි මහත්මයා. අයිබෝන් සුබෝදෑසන. ඔව් අපිට ජයසිරි මහත්මයාත් එක්ක සෑහෙන දේවල් කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය සභාව වපසරිය ඇතුලේ සිදුවෙච්ච දේවල් වගේම ඒ වගේම එච්.එල්. ජයසිරි කියලා කියන්නේ සෑහෙන බරපතල ඉතිහාසයක් තියෙන දේශපාලන ක්‍රියාකාරිකයෙක්. ඉතින් මේ දේවල් ගැන තියෙන ප්‍රශ්න කතා බහ කරමින් අපි මේ සංවාදය ඉස්සරහට අරගෙන යමු. ජයසිරි මහත්මයා පොඩි ප්‍රවේශයක් විදියට මම කැමති ඔබතුමාගේ ගම් පළාත මේකමද කොහොමද ඉස්කෝලේ ගියේ කොහෙද පොඩි විස්තරයක් කියලා අපි කතාව ප්‍රවේශයක් ගමු. මගේ ගම් පළාත තිස්ස මහාරාම ගම ගත්තොත් වලගම්පත්තුව දියස්සයි. මම පාසල් ගියෙත් මෙහෙමයි යෝධකණ්ඩිය මහාවිද්‍යාලයේ. ඊට පස්සේ දිගටම මම හිතන්නේ මම දිගු කාලයක් ඉඳලා පක්ෂයට සම්බන්ධ වෙනවා. 1978 තමයි පක්ෂයට සම්බන්ධ වෙන්නේ. 78 විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නත් හේතු වුණේ තදබල ලෙසම පක්ෂෙත් එක්ක සමීප කටයුතු කළ අගනුකල රාජපක්ෂ සහෝදරයත් එක්ක තමයි පක්ෂ ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්නේ. එතන ඉඳලා දිගටම පක්ෂේ සම්පූර්ණයෙන්ම මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා වර්තමානයේ දක්වාම මේ කාර්යභාරයේ කටයුත්තක නියැලිලා ඉන්නවා. හරි. ඒතර පෞල් පසුබිමේ එහෙම යම්කිසි දේශපාලන අත්දැකීම් තියෙන වැඩි හිටියද නැත්නම් කොහොමද ඒක? මෙහෙමයි තියෙන්නේ. දැන් අපේ පවුල ගත්තොත් ගොවි පවුල. සහෝදරයෝ 8 දෙනෙක් ඉන්නවා. සියලුම දෙනා මේ වාමාංශික දේශපාලනට නැඹුරුයි. පාක්ෂික තමයි ඔක්කොම. ඒ පසුබිම පවුල සහ පවුලේ වටපිටාව ඥාති හිතවතුන් සියලුම දෙනා මේකට අපිට ධෛර්ය ශක්තිය දුන්නා. ඒක තමයි මේ ගමනට මම හිතන්නේ සාර්ථක ප්‍රතිඵල ගන්න මූලික හේතු උනේ. හරි. එතකොට ඔබ කිව්වේ 1978 තමයි නිල වශයෙන් පක්ෂයට සම්බන්ධ වුණා කියලා. කොහොමද එතකොට ඒ කාලේ තිබිච්ච ක්‍රමවේද අනුව පන්ති පහ අනුව කඳවුරු ගත විලා ඒ කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? ඒව සම්පූර්ණ කරා කඳවුරු ගියා. පක්ෂයට ඒ අදාළ අධ්‍යාපන දැනුම් සියලුම ලබා දෙන ක්‍රමවේදයන්ට දැනුම ලබා ගන්න පක්ෂ දැනුම සහ දේශපාලන දැනුම ලබා ගන්න සියලුම අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. පක්ෂ පිළිබඳව ලොකු දැනුමක් අවබෝධයක් ඒ තුලින් ආවා. විශේෂයෙන්ම මේක කතා කරොත් එහෙම ලංකාවේ දේශපාලන ඉතිහාසයේම හම්බන්තොට සුවිශේෂී ඒ විශේෂත්වයක් තියෙනවා. මොනවා හරි රටේ වෙනසක් පෙරලියක් වෙනවා නම් වේලාසනින්ම තීන්දුව ගත්ත නිවැරදි තීන්දුව ගත්ත තැනක් තමයි හම්බන්තොට. ඒක විශේෂයි. උදාහරණයක් විදිහට කිව්වොත් මම හිතන්නේ ඔය අපි විවෘත සාමාන්‍යයෙන් ඡන්දවලට ඇවිල්ලා දේශපාලනට ප්‍රවිෂ්ඨ වෙනකොට 94 ලංකාවෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සැබෑ මහජන පාලනයක මේ නියෝජිතයෙක් ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඒ නිහාල් ගලප්පති සහෝදරයා. ඒ ආදර්ශ විශේෂයෙන්ම අද වර්තමානයේ අපි ආණ්ඩුවක බලය ගන්න තැනට එනකොට මුල් හයිය මුල් පුරුක ඒ මන්ත්‍රී ධූරයේ සපයපු ආදර්ශයන් තමයි වැඩි දියුණු වෙලා වර්තමානයේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඒකේ උදාහරණයක් විදිහට ගත්තොත් මම හිතන්නේ
සැබෑ මහජන නියෝජිතයෙකුගේ ආකෘතිය අපි රටට හඳුන්වලා දුන්න එතනින් අවංකකම කැපකිරීම පරිත්‍යාගය කියන මේ ප්‍රධානම අංග තුන අපේ වර්තමානයේ උනත් සැබෑ මහජන නියෝජිතයෙකු තුළ තිබිය යුතු අත්‍යවශ්‍යම අංග විදියට අද මම හිතන්නේ සමාජගත වෙලා තියෙනවා. ඒ විශේෂයෙන්ම දැන් නිහල් ගලප්පති සහෝදරයා දුන්නු ඒ ආදර්ශය වැටුප් රහිත වැටුප් පෞද්ගලික පරිහරණයට නොගන්න മന്ത്രി දූරේක අභියෝගාත්මක ඒ අභියෝගයට විශේෂයෙන්ම උත්තර දුන්නා ඒ මහජන නියෝජිතයා. මේ නිසාම මම හිතන්නේ රටට ආකර්ෂණය වුණා තැලෙන පෑගෙන පොඩි වෙන මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන ආකෘතිය මෙතනින් රටට දුන්නා. ඒක තමයි විශේෂ උනේ. මම හිතන්නේ මම පියවර ගත්තොත් මේක අද මේ වර්තමානයේ වෙනකොට මම හිතන්නේ ලොකු හයියක් ශක්තියක් ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් ගන්න මූලික සැලසුමට පියවරෙන් පියවර ආපු පියවරයන් පක්ෂ විසින් ගන්නපු ටික තමයි ඒකට හයියක් උනේ උදව්වක් උනේ. ඉතින් 97 ගත්තොත් මේ 30 ගැන කතා කරොත් 97 පළාත් පාලන මැතිවරණේ මම മന്ത്രിවරයෙක් වශයෙන් ප්‍රාදේශ සභාවට යනවා. එතකොට ඒ ජයශ්‍රී මහත්මයා එතෙන්ට එමු පොඩ්ඩක් අර ඉතිහාසය ටික සලකුණු කරගෙනම අපි එතෙන්ට එමු මේ 78 ඉඳන් මෙහාට කතා කරගෙන පොඩ්ඩක් මේ ඒ කාලේ ඔබට මේ දේශපාලන පන්ති පවත්වපු සහ ඒ කඳවුරුවලදී ජවිපේ ප්‍රධාන පෙළේ 나යකයන් එක්ක ගනුදෙනු කරන්න එහෙම අවස්ථාවක් ලැබුණාද? දිග්ගටම සමීපවම ගනුදෙනු නම් වශයෙන් සඳහන් කරොත් ඇත්තටම දැන් ගත්තොත් එහෙම සියලු දෙනා සමීපයි. මොකද විශේෂයෙන්ම 30ත් එක්ක ගැට ගැහිච්ච අය හිටියේ ගොඩක්ම එකක් ඔය උඩම අනුසවදරේ ඉඳලා ටිල්ලින් අයියා ඒ වගේම ලාල් කාන්තලා හඳුන්නෙත්ති විමල් රත්නායක ඊළඟට සමන්ත විද්‍යාරත්න මේ සියලුම ඉහළ ගණේ දැනට කටයුතු කරන සියලුම දෙනා ඇත්තරම ගැට ගැහිලා වැඩ කරපු අත්දැකීම් ගනිපු 30ට හයියක් වෙච්ච සියලුම දෙනා මේ සම්බන්ධ වුණා. ඔව්. එතකොට අර 83 පක්ෂ තහනමත් එක්ක එතන ඉඳලා කොහොමද දේශපාලන කටයුතු අපිට ගැටලුවක් තිබුණා මේ ක්‍රියාකාරීත්වයත් එක්ක ඇත්තට අපිට ඒ රාජ්‍ය ඒ කියන්නේ ආරක්ෂක අංශයේ රාජ්‍ය යාන්ත්‍රණ සහ නිල නොවන ඒවට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේ උපක්‍රම පක්ෂය අපිට ඇත්තට උපක්‍රමශීලීව අපේ සංගවිලා දේශපාලන කර කාලවකවානුවක් තිබුණා. ඒ වගේදී විශේෂයෙන්ම දැන් අපිට සමහර අවස්ථාවන් වල කැලෑ තමයි ජීවත් වුනේ කන්න බොන්න නැහැ. දවස් දෙකේ තුනේ එහෙම හැඟවිලා ඉඳලා දේශපාලන සම්බන්ධ වුණේ. ඉතින් ඒ තුල විශේෂයෙන්ම මගේ නමත් අංක 1ට තිබුණා. ඔය දැන් ඒ පක්ෂේ තහනම් කළා ක්‍රියාකාරීන් හොයන යුගයේ 30න් ඒ කියන්නේ මරණ ලයිස්තුවට මගේ නමත් ඇතුළත් වෙලා තිබුණා. ඒක අභියෝගයක්. හැබැයි කොහොම හරි අපි සංගවිලා දේශපාලනය ඇතෑරියේ නැහැ. අපි ජීවිත නෙමෙයි ජීවිත වලට වැඩි අපි පක්ෂ වැඩපිළිවෙල අපි අගය කරා. මේ වෙනස අහිංස රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් සැබෑ වෙනසක් කරන ආකල්ප තුළ ජීවත් වීමට වැඩිය මොනතරම් ජීවිත හානි අභියෝග තිබුණත් අපි ඒවා මුහුණ දීලා ජයග්‍රහණය සඳහා අරගෙන යන පක්ෂ වැඩපිළිවෙල කැප වුණා. මම හිතන්නේ ඔබත් පැහැර ගැනීමට ලක් වෙලා කඳවුරුගත වෙන්න සිද්ධ වෙනවා. ඒ ගැනත් යමක් ප්‍රකාශ කරන්න. මෙහෙම ප්‍රකාශ කරොත් ඒ වෙනකොට මේ වෙඩි වැදිලා කකුල් කැඩිච්ච සගේ කකුල් දෙක කැඩිච්ච සගේ අපි කැලේ සාත්තු කරනවා. එතකොට ඒ නගරයට ඇවිල්ලා ඒ වෙනකොට සැගවුණු දේශපාලනික අපිත් හොයනවා. වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන එයාගේ බෙහෙත් තරම් යන අතරතුර මාත් හම්බෙන් ඇම්බුස් එකකට කොටු වෙනවා. එතෙන්දී මාත් මං අත්අඩංගුවටපත් වෙනවා. පත් වුණාට පස්සේ දවස් 3ක් තිස්සමාරාම පොලිසියේ වද දෙනවා. තොරතුරු හොයන්න. ඉතින් ඒ තුල අවසානයේ ඒගොල්ලෝ නිගමනය කරනවා මාව මරන්න. තොරතුරු ගන්න බැරි නිසා. ඉතින් ඒක මාත් එක්ක 15 දෙනෙක් අත්අඩංගුවටපත් වෙනවා. 14ක් කපල මරලා දානවා. මම විතරයි ඉතුරුනේ. හරි ජයසිරි මහත්මයා අපි දැන් අර 94 මෙපිට කාලයට එමු. විශේෂයෙන් 94 නැවතත් ප්‍රසිද්ධ දේශපාලනයට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වීමත් එක්ක ඔබේ භූමිකාව වෙන්නේ මොකද්ද? සහ ඔබ අර 97 දක්වා කියාගෙන ආපු කාරණා ටික මතක් කරගමු. මේක මම හිතන්නේ ඒක මුලින්ම සම්බන්ධ කරන්න ඕන මම ගුවේ හම්බන්තොට ලාංකීය දේශපාලනේ අපේ දේශපාලනේ සුවිශේෂයි කියලා. ඒකට විශේෂම හේතුවක් තිබුණා පක්ෂ නායකයා රෝහණ සහෝදරයාගේ උපන්වීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ. මේක විශේෂයි. ඉතින් ඒක හැම කෙනෙකුටම ආකර්ෂණීය වුණා. ඊටත් අමතරව මම හිතනවා දේශපාලනයේදී
හොඳ බුද්ධිමත් තීන්දුව ගන්න පිරිසක් දිස්ත්‍රික්කේ ඉන්නවා කියලා. ඒක විශේෂයි. ඉතින් ඒ තුල මම හිතන්නේ පටන් ගත්ත තැන ඉඳලා ආපු පෙළ ගැස්ම මේ අවසානයේ වර්තමානයේ මේ ජයග්‍රහණය දක්වා මේක හේතු සාධක වුණා. හයියක් වුණා, ශක්තියක් වුණා. ඒකදී විශේෂයෙන්ම කිව්වොත් වෙනම කිව්වොත් ඔය අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය. ඒකේ කරපු කාර්යභාරය විශේෂයෙන්ම වැටුප් ගන්නේ නැතුව සියලුම ප්‍රතිපාදන මිනිස්සු වෙනුවෙන් වැය කරලා මිනිස්සුන්ගේ දැනුම හැකියාව සහ දිලිඳුකම දුරස් කරන සියලුම කාර්යභාරයන්ට පියවරෙන් පියවර මේ මන්ත්‍රී ධූර පාවිච්චි කරා. ඊළඟට ප්‍රාදේශ සභා ගත්තොත් සභා මන්ත්‍රී ධූරයත් අර ආකෘතියම තමයි. කිසිම මන්ත්‍රීවරයෙක් වැටුප් පෞද්ගලික පරිහරණය කරන්නේ නැහැ. ඒක අර මුදලකට ගිහිල්ලා ඒවා පව් මිනිස්සුන්ගේ වැඩවලට තමයි මුදල් යොදවන්නේ. ඒකේ දෙවෙනි පියවර වශයෙන් තමයි විශේෂයෙන්ම දකුණු පළාත් සභා මැතිවරණය 99. මේක තමයි අපි කිව්වේ රිමෝට් කන්ට්‍රෝල් එක. දුරස්ත පාලකයා අපි අතර ගත්තේ එතනින් ජනතා විමුක්ති පෙරමුණ දකුණු පළාත් සභාව තුළ මන්ත්‍රී ධූර 7ක් පාර්ලිමේන්තුවේ මේ පළාත් සභාවේ ජයග්‍රහණය කරනවා. ඒකේ විශේෂයි හම්බන්තොට දිස්ත්‍රික්ක මන්ත්‍රී ධූර 3ක්. ඉතින් මේවයිදී විශේෂයෙන්ම අපි ආයතන වලට ගියාම නිකන් මොනවා හරි කතා කරලා වැඩක් කරා විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපේ පක්ෂයේ ප්‍රවීණයෝ මෙතෙන්ට හිටියා. විශේෂයෙන්ම රාමනායක සහෝදරයා පියසේන රාමනායක සහෝදරයා විජිත රණවීර සහෝදරයා ඊළඟට දිනදාස කිතුලගොඩ සහෝදරයා මේ අය ප්‍රවීණයෝ අපේ පක්ෂයේ ඉහළම. ඉතින් මේ අයත් එක්ක සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුණා දකුණු පළාත් සභාව තුළ. ලොකු අත්දැකීම් ටිකක් මේගොල්ලෝ ආශ්‍රය ඇසුරෙත් එක දැමුණා. මේගොල්ලෝ නිකම්ම පළාත් සභාවට ගිහිල්ලා වාඩි වෙලා නිකන් නැගිටලා ආවේ නැහැ. ඒ ආයතන තුළ සියලුම නිලධාරීන් මොන මතේ හිටියත් අපේ තහවුරු කරන්න සෑහෙන වැඩ කරා. ප්‍රධාන ලේකම්, ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් සභාවේ සභාපතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරු අපිට හඳුන්වලා දුන්නා. විශේෂයෙන් අපි හැඳින ගත්තා කොහොමද මේ රාජ්‍ය නිලධාරීන් ආයතනයක පාලනය කරනකොට හැන්ඩල් කරගන්න, සම්බන්ධ කරගන්න. ඒ අත්දැකීම් ටික අපිට අරන් දුන්නා පළාත් සභාව තුලින්. අපි විශ්වාස කරනවා ලොකුවටම මටත් ප්‍රාදේශ සභාව තුළ ඒක විශේෂ අවස්ථාවක් වුණා. ඊට පස්සේ විශේෂයි මොකද අපි අමාත්‍යාංශ 3ක් ගන්නවා. ඊට පස්සේ විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා කුෂිකර්ම වාරි මාර්ග පසු සම්පත්. මේකෙදී අපි ගැටුණ ගොඩක් අපි සම්බන්ධ වුණා. හඳුන්නෙච්ච සහෝදරයා ලාල්කාන්ත සහෝදරයා, සමන්ත විද්‍යාරත්න සහෝදරයා. මේ ටිකත් එක්ක අපිට සුනාමිය ආවා. සුනාමියේදී විශේෂයෙන්ම බිමට බැස්සේ ආණ්ඩුව පළාත් සභාව නෙමෙයි අපි ගැටිලා ඇත්තරම මිනිස්සුන්ගේ විනාශ වෙච්ච මේවා මලමිනී පව අත්වලින් ඇදලා විශේෂයෙන්ම අසරණ වෙච්ච මිනිස්සුන්ට ගෙවල් හදලා දීලා විශේෂයෙන්ම තිස්සමාරාමේ ගත්තොත් අපි ප්‍රකාශ කරන්න ඕන සුනාමියට ඒගොල්ලෝ සභාව අපේ තිබුණේ අපිට හැකියාව ලැබුණ ආණ්ඩුව එන්න කලින් එතෙන්ට ගිහිල්ලා දින 10ක් තුල කඳවුරු වල ඉස්කෝලේ කඳවුරේ හිටපු අය දින 10ක් තුල නිවාස 150ක් හදලා తాවකාලිකව පදිංචි කරන්න අපිට ඉඩක් ලැබුණා ඒ මේකකින්. ඔව් එතකොට දැන් ඔය 94න් එක මන්ත්‍රී ධූරයක් අරගෙන 2000 වෙද්දී එක 10 වෙනවා 99 පළාත් සභා මැතිවරණ 19ක් ජයග්‍රහණය කරනවා. ඕවා එක 2001 දී 16ක් ඕවත් එක්ක මේ 2002 පළාත් පාලන මැතිවරණයේ වෙද්දී තක්සේරුවක් තිබුණාද මේ තිස්ස මහරාම ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා තක්සේරුවක් තිබුණාද කොහොමද ඒ ගණන් බැලීම ඕනේ? ඇත්තටම දැන් මේක මේ කියන්නේ හිතන්නම බැරි කාර්යභාරයක් වුණේ. මොකද කවුරුවත් හිතන්නේ නැති එකක් තිස්ස ගන්න පුළුවන්ද කියලා. හැබැයි පසුතලයේ අපිට සකස් කළ තුනේ ඒ වගේම අපි පන්නරයක් ලැබලා දුන්නා. ඒ පක්ෂිනුත් පක්ෂේ මඟ පෙන්නුවා. ලොකු හයියක් පන්නරයක් ලැබුණා. අපේ ඒ නිසා අපි කාගෙන ගිහිල්ලා මේක කරන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයක් තිබුණා. විශේෂයෙන්ම ඒ නිසා ඒ හයිය පාවිච්චි කරා අපි දිගටම. ඉතින් සැලැස්මක් හැදුවා. සැලැස්ම මිනිසුන්ගේ කාරණා සම්බන්ධ කරගෙන ඉතින් පළාත් පාලන ආයතන මේක හැදිලාම තිබුණේ කුණු ටිකක් අරන් දාන්න බල්බ් එකක් හදන බෝක්කුවක් හදන එකක් විතරයි කියලා. හැබැයි ලාංකීය දේශපාලන ඉතිහාසෙට මම හිතන්නේ කැබිනට් අමාත්‍ය ධූරයකවත් වැඩිය ප්‍රාදේශ සභා පනතේ බලතල තියෙනවා සභාපතිවරයෙකුට සියල්ල පාවිච්චි කරලා කිස්ස ගොඩන ගන්න ඒ පනත සහ ඒ අනපනත් පාවිච්චි කරලා උපරිමයට විෂයපතේ නොබ්බට ගිහිල්ලා මිනිස්සු වෙනුවෙන් වැඩක් කරලා අත්දැකීම් ලබා ගන්න හැකියාව තිබුණා තිස්ස සභාවේ. අපි එකින් එක ගැන කතා කරමු. ඒක විශේෂයෙන් මේ වගේ මොහොතක අනිවාර්යෙන් කතා කළ යුතුයි. එතකොට 2002 දී ආසන 12න් 6ක් ජයග්‍රහණය කරන්නේ. ඔව්.
නමුත් අර සභාපතිවරයාගේ තීරක බලයක ඒක බලය ලබා ගැනීම ගැටලුවක් වෙන්නේ නැහැ නේද? ඔය ඇත්තටම දැනට සමහර අයට මේ අනිත් දේශපාලන පක්ෂ වලට ඔය ගැටලුව එයි. හැබැයි අපේ තියෙන්නේ කණ්ඩායම කීයද 6 නම් 6ම එක මතේ. පෞද්ගලික අරමුණු වාසි වලට වැඩ කරන්නේ නැහැ. එහෙම තමයි පක්ෂේ වැඩපිළිවෙල. ඒක තුළ විශේෂයෙන් පළවෙනි ජයග්‍රහණයෙන් අපිට ලැබුණ മന്ത്രി ධුර 6යි. සම්පූර්ණ සභාවේ නියෝජිත සංඛ්‍යාව 12යි. ඒක අනිත් 6 විපක්ෂේ. හැබැයි අපට ඕනකම තිබුණා මේක අර සාම්ප්‍රදායික රටාවෙන් යහට ගිහිල්ලා පළාත් පාලන ආයතනයක් විශේෂයෙන් කොහොමද කරන්න කියන අත්දැකීම රටට දෙන්න. ඒක ටිකක් අභියෝගාත්මකයි. මොකද රටේම නිලධාරී යාන්ත්‍රණයේ තියෙන එක තැනක ගොනු වෙලා තියෙනවා. හැබැයි එවැනි අවස්ථාවක අපි අවදානම අපේ පැත්තට අරගෙන තීන්දුව ගන්න ඕනකම තිබුණා. ඒ නිසා මට ඕනකම තිබුණා සුවිශේෂී පෙරලියක් තීන්දුවක් මිනිස්සු වෙනුවෙන් ගන්න. මම හිතන්නේ පළවෙනිම අපි ක්‍රියාත්මක කළා මෙහි ගොවි ප්‍රදේශයක්. එතකොට අලෙවි කරන තැන් තියෙන්නේ පොළවල්. නිෂ්පාදන ගෙනල්ලා අලෙවි කරන්නේ පන්නගම පොළ දෙබරයි පොළ තිස්ස පොළ. මේක අපට ඕනකම තිබුණා මේ අවුවට දුක් විඳින මහන්සි වෙන මිනිස්සුන්ට මොනවා හරි සහනයක් ලබා දෙන්න. ඒ නිසා අපි යෝජනාවක් විදියට සකස් කරලා ගෙනාවා පොළබද්ද හොසි කරන මේක 105ක්. විකුණන ආදායමින් 105ක් දෙන්න ඕන සභාවට. අපි කෙලින්ම යෝජනා ගෙන අපිට අභියෝග කරන අපි ඉහළ නිලධාරියා පළාත් පාලන කොමසාරිස්වරයා ඒක දැනුම් දෙන්න ඕන. දැනුම් දුන්නාට පස්සේ සභාපති මේ කොමසාරිස්වරයා මට කිව්වේ සභාපතිතුමා උගණන් කරන්න එපා කියලා. හැබැයි ඉතින් අපිට ඕනකම තිබුණා මේ දැන් මෙන්න යන යාන්ත්‍රණය යන්න නෙමෙයි අපිට තිබුණා එහෙම හේතු වෙලා යන්න. හැබැයි අපිට ඕනකම තිබුණ වෙනසක් කරන්න මම කොමසාරිස්තුමාට කිව්වා ඉතින් ඔයාලා කරන ඒවා කරන ක්‍රමය මේ යන ක්‍රමය. හැබැයි අපට ඕන ඒ ඔයාලා අවදානම් කියන ටිකට මුහුණ දීලා මිනිස්සුන්ට යමක් කරන්න. ඒ නිසා මම මේ තීන්දුව ගත්තා. හැබැයි මට අවදානමක් තිබුණා 6යි. ඔව්. සමානයි ඡන්ද. හැබැයි මම පනත අනුව මම දැනගෙන හිටියා මට තීරක ඡන්දයක් තියෙනවා කියලා. සභාවට දානකොටම ලේකම්තුමා ලිඛිතව දුන්න මම අධිභාර වෙන්න අකමැතියි. ඒ නිසා ඔකට කැමති නැහැ කියලා. 6 දෙනාම අනිත් විපක්ෂ නැගිටලා කිව්වා අපි යෝජනාවට අකමැතියි කියලා. හැබැයි මම යෝජනාව දාලා සම්මත කළා මගේ ඡන්ද දෙකම පාවිච්චි කරා. එතකොට මේක අනුමත වුණා. හැබැයි ඔය සාමාන්‍යයෙන් ක්‍රමවේදය අනුව අපි අධිභාර වෙනවා නම් සභාවට ආදායම ලැබිච්ච ආදායම කහිමු වුණොත් අපි ගෙවන්න ඕනේ. ඒක ගත්ත තීන්දුවේ. හැබැයි අපිට විශ්වාසයක් තිබුණා අපි ඍජුවම අපේ മന്ത്രി කණ්ඩායමත් මේ වංචාව දූෂණය පිටු දකින තැන හිටියේ. ඒ නිසා හොඳ සැලැස්මක් ඇදුවා. සමීක්ෂණයක් කළා පොලේ අපිට විශ්වාසයක් තිබුණා මේ ලැබිච්ච ආදායම් මාර්ගය යාගෙilla ආදායම් හොයලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා ලක්ෂ 13ට ටෙන්ඩර් වෙනකොට ලක්ෂ 20ක් අපි හොයලා පෙන්නුවා පොළබද්දා හුසි කරලා. ඉතින් ඒ එකක් ඒ වගේ දලන්ත තීන්දුව රාශියක් අපි පළාත් පාලන ආයතනයේ නීති රීති පද්ධතියටත් එහා ගිහිල්ලා වැඩ කොටසක් කරා. ඒක ව්‍යාපෘති 10ක්. ඔව්. අපි එකින් එක ගැන කතා කරමු. මේ විශේෂයෙන් 2002 කියන්නේ දැන් අපේ නම් කුඩා කාලේ අපිත් අහලා තියෙන කතන්දර විදියට දැන් මේ මන්ත්‍රීවරුන්ගේ පඩි සල්ලි එකතු කරලා බැකෝ ගත්තා. මෙහෙම ඊට පස්සේ කුණු අදින ව්‍යාපෘති මේ විදියට ක්‍රියාත්මක වුණා වගේ කතා අපි කුඩා කාලේ අහලා තියෙනවා. බොහොම පරමාදර්ශී ක්‍රියාවිදියට මේ පළාත් පාලන ආයතනය තුල ක්‍රියාත්මක වුණා කියලා. අපි එකින් එක පොඩ්ඩක් කතා කරගමු. ඒ කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් කොහොමද දේවල් සිද්ධ වුණේ? මහා මාර්ග ඊට පස්සේ ග්‍රාමීය කටයුතු ওই වගේ අපි අධ්‍යාපනයෙන් පටන් ගත්තොත් ඔව් මෙහෙමයි. අපි මුලින්ම මේකට කොහොමද පසුතලයේ බහින්නේ කියලා සැලැස්මක් ඇදුවා. අපි විශ්වාස කරා අපි මොනතරම් සැලසුම් හැදුවත් අපේ සභාකාර්ය මණ්ඩලය අනිත් පැත්තට ඇද්දොත් අපිට එකක් කරන්න බෑ. ඔව්. ඒ නිසා අපි විශ්වාස කරා අපි සැලසුමක් ඇදුවා. ඒගොල්ලෝ කොහොමද මේ අපේ ගොඩට ගන්න කියලා. ඒගොල්ලොන්ගේ සිතුම් පැතුම් ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්න ටිකට අපි මැදිහත් වෙලා ඒවා ඉටු කරලා දීලා සභා කාර්ය මණ්ඩලයේ නිසි තැනකට අරගෙන ඒගොල්ලෝගේ කැමැත්තත් එක්ක යන්නේ නැත්තම් මේක ගෙනියන්න බෑ කියලා. ඒ නිසා පළමුවෙන්ම අභ්‍යන්තර කටයුතු සංවර්ධන වැඩපිළිවෙලක් ඇදුවා ප්‍රෝග්‍රෑම් එකක් විදිහට. ඒකදී විශේෂයෙන්ම ඒගොල්ලොන්ට තියෙන වැටුප් ප්‍රශ්න ඒගොල්ලොන්ට එතකොට දැන් කාර්යාලයේදී ඇතුළු වෙන ගැටලු පහසුකම් ඒ වගේම ඒගොල්ලොන්ගේ නිවාසවල ළමයින්ට තියෙන ගැටලු මේ සියල්ලත් එක්ක අපි වැඩපිළිවෙලක් ඇදුවා. කොහොමද කාර්ය මණ්ඩලය ශක්තිමත් කරලා සුබ සාධන වැඩපිළිවෙලක් එක ඒගොල්ලෝ හයියේ සපයන්නේ. ඒක අංක 1. ඊළඟට අනිත් එක තමයි දැන් ඒ කාර්ය මණ්ඩලය කොහොම හැදුවත් මේකට ගැට ගැහිච්ච තවත් කණ්ඩායමක් ඉන්නවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඊට පස්සේ MOH මහජන සෞඛ්‍ය පරීක්ෂා කාර්යාලය. ඊළඟට විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, සමූපකාරය, ඊළඟ රාජ්‍ය බැංකු රාජ්‍ය නොවන බැංකු ටික මේ සියල්ලම අපි එකතු කළා. විශේෂයෙන්ම
සියලුම දෙනා අරගෙන ආයතන ගැට ගැහුවා. අපෙන් එයාට කරන්න ඕන අපි උදව් කරන්නම්. ඕගොල්ලෝගෙන් අපිට දෙන උදව් ටික දෙන්න. රාජ්‍ය ආයතන ටිකත් එක්ක කතා කරලා සම්බන්ධීකරණයක් හදලා හැදුව වැඩපිළිවෙලක්. මේක අපි හිතනවා සාර්ථක වුණා කියලා. ඔව්. එතකොට දැන් ඔබ අපේ සාකච්ඡාවට කලින් මට පෙන්නපු මේ පත්‍රිකාවල එකින් එක අපි කතා කරා පෙර පාසලේ ඉඳලා පාසල් අධ්‍යාපනය දක්වා ඔය කියපු වැඩපිළිවෙල ගැන. අන්න ඒ ටික අපි පොඩ්ඩක් සඳහන් කරගෙන යමු. මෙහෙම මේ කරොත් මේක සාමාන්‍ය සුවිශේෂී. ඒ කියන්නේ මේක ජනතාවාදී පාලනික ආකෘතියක්. ඔව්. එතකොට මේ සියල්ලම මිනිස්සුත් එක්ක ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසාම අපි හිතුවා දැන් කලින් සභාවයි මිනිස්සු ජනතාවයි දුරස්. සාමාන්‍යයෙන් අපි මේක කියවලා තේරුම් ගත්තට පස්සේ අපිට දැනෙනවා මිනිස්සුගේ උපතින් ඉඳලා මරණය දක්වාම ජීවත් වෙන ජීවිත කාලය තුල ළඟම තියෙන මිනිස්සුන්ට උදව් කරන පහළම තියෙන ආයතනය තමයි පළාත් පාලන ආයතනය. ඒතර මේක දුරස් වෙලා තිබුණේ. ගමේ මිනිස්සු දන්නේ නැහැ සභාව කොහෙද මොකද්ද කරන්න කියලා. ඒගොල්ලෝ ඡන්දයක් ආවම ඡන්ද පාවිච්චි කරනවා කුණු ටිකක් අරන් දානවා පීති පහනක් දානවා පාරක් හදනවා එච්චරයි. හැබැයි යාට ගිහිල්ලා වැඩසටහන් ක්‍රියාත්මක කරන ආකෘතිය අපි හඳුන්වලා දුන්නා. කොහොමද දැවැන්තව මිනිස්සුන්ට සම්බන්ධ වෙන්නේ කියලා. ආණ්ඩුවකට වගේම පළාත් පාලන ආයතනයකට විවිධ විෂයතලයන් ඕනම ඉඩක් තියෙනවා හම්බ වෙන්න. ඒ හැම ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම කර්මාන්ත ශාස්ත්‍රය, අධ්‍යාපන ශාස්ත්‍රය, සෞඛ්‍ය ඊළඟට ප්‍රජා පහසුකම් සපයනවා. ජල, විදුලිය ඊළඟට සුබ සාධන වැඩ මේ සියල්ලම කුෂිකර්මාන්තේ කර්මාන්ත මේ සියල්ලම ගත්තොත් පළාත් පාලන ආයතනයකට ගැට ගැහිලා තියෙනවා. කොහෙන් හරි සම්බන්ධ වෙලා කරන්න පුළුවන්. ඒ නිසාම අපි ඒ වැඩ ටික පොඩ එකින් එක සඳහන් කරගෙන යමු. මෙහෙම අපි ඉස්සෙල්ලම අපි හිතුවා රටේ බරපතල අවුලක් තියෙනවා. කට්ටිය තේරුම් ගත්තේ නැති සතු අවුරුදු 76ක් මේ ආපු ගමන ගියේ. පෙර පාසලේ ඉඳලා ළමයාගේ ඔළුව හදන්න ඕන. රටේ සම්පත් රකින්න අපි කොහොමද රටේ අපි කොටස් කරුවෝ වෙන්නේ කියන එක පෙර පාසලේ ඉඳලා හදන්න. ඒ නිසා අපිට බලපදේශ තුල පෙර පාසල 60 ගාණක් තියෙනවා. හැබැයි ආණ්ඩුවක් පළාත් සභාවක් නැති නිසා අපිට බෑ ප්‍රතිපාදන වෙන්නලා මේ කරන්න. හැබැයි අපි අදහස් කරා 30ට කැමති ඒ අපි ජයග්‍රහණය කරාම කැමති සෙට් එකක් ඉන්නවා ලංකාවෙම. මේගොල්ලොත් එක්ක කතා කරලා මේ ඔළුව හදන පළාත් පාලන ආයතනයේ මේ මැදිහත් වෙලා පෙර පාසල් වල ඔළුව හදන වැඩේට ව්‍යාපෘතියක් ඇදුවා 0.1 පෙර පාසල් ව්‍යාපෘතිය. අපි මේකේ ආදර්ශ පෙර පාසල් ඒ වෙනකොටත් සභාව ක්‍රියාත්මක කර පෙර පාසල් 2යි තිබුණේ. අපි මේක තව පෙර පාසල් 4ක් එකතු කරා. 4ක් එකතු කළා දෙමව්පියන්ට බරක් නැතුව මුදල් එකතු කරන්නේ නැතුව හැකියාව අධ්‍යාපන සුසුකම් තියෙන ගුරුවරු ගත්තා මේවට. අරගෙන ඒකේ උපදේශක මණ්ඩලයක් පත් කර අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රවීණයක්. මේක පසුපස ඒගොල්ලෝ විපරම් කර අවසානයේ දක්වා පෙර පාසල කොහොමද යන්නේ? ඒක ක්‍රියාත්මක වෙන්නේ පසු විපරම් කිරීම මේ සියල්ලත් එක්ක මේ ආදර්ශ පෙර පාසල් 6 අපි ක්‍රියාත්මක කරා. ඒකේ ව්‍යාපෘතිය නම 0.1 පෙර පාසල් ව්‍යාපෘතිය. ඒතකොට ඒ වගේම අපේ අධ්‍යාපනයේ තව ගියා අපිට දැන් පාසල් විශාල ප්‍රමාණයක් තියෙන ප්‍රාදේශීය බලපෑම්. අපිට තේරුම් ගත්ත අපිට සම්පත්දායකයෝ ආවා හැකියාව තියෙන වෘත්තීය සුදුකම් හැකියාව තියෙන අය අපිට කිව්වා යමක් කරමු 30ට කියලා. ඒ නිසා අපි තෝරගත්ත ඈත දුර බස් යන්නේ නැති තැනක ඉස්කෝලයක්. විදුහල්පති කෙනෙක් එක්ක ගිහිල්ලා කතා කරලා ඒක අපි තෝරගත්තා වනපස මල් කියලා ව්‍යාපෘතිය. මේකේ තිබුණා විශේෂයෙන්ම වෘත්තීය පුහුණු පාඨමාලා 5ක්. ඒ පාඨමාලා 5 කරාට පස්සේ විභාගයේ සාමාන්‍ය පෙළ සමත් වුණත් අසමත් වුණත් ගෙදර යන ළමයින්ට රැකියාවක් කරන්න ඉඩක් මේකෙන් දුන්නේ. මේක අපි අදහස් කරේ මේක එහාට පුළුල් කරලා යන්න ඕන. නමුත් අපිට ඉස්ස සභාවට ඒ කියන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක වටපිටාව ගොඩනගන අපහසු මූල්‍ය පාසුකම් එක්ක ඒ නිසා මොතියම්මා ගම විදුවල සම්බන්ධ කරගෙන අපි ආකෘතිය හඳුන්වලා දුන්නා. ඒකේ දවන්ත ප්‍රදර්ශනයක් කරා ඔය දකුණු පළාත් සභාව ඉහළම නිලධාරී ගෙනල්ලා දඬුවට පණිමු කියලා. හරි. එතකොට අධ්‍යාපන ශාස්ත්‍රයේ ওই වගේදී සෞඛ්‍ය ශාස්ත්‍රය මම හිතන්නේ මේ වර්තමාන NPP එකේ ලේකම්තුමා එහෙම සම්බන්ධ වෙලා වැඩපිළිවෙළ ටිකක් ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ ටිකත් සිහිපත් කරමු. සෞඛ්‍ය වැඩසටහන මේක විශේෂයෙන්ම ප්‍රාදේශීය පාලනයේදී මහජන සෞඛ්‍ය අංක 1. ඒතකොට මේකෙදී විශේෂයෙන්ම අපි හැදුවා සුව පෙළහර කියලා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතියක්. ඉතින් මේක වෛද්‍ය සායනද දැනුවත් කරන්නේවද ගම්වල කරන වැඩසටහන්ද මේ සියල්ලම වෛද්‍යවරු 30ක් මේකේ මූලිකත්වය ගත්තා. විශේෂඥ වෛද්‍යවරුත් මෙතන හිටියා. ඔතන උපදේශකයා තමයි ඔය දැනට ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ ප්‍රධාන උපදේශකයා.
අපි මම විශ්වාස කරනවා දැන් අතුල ගම් වලට ගිහිල්ලා මිනිස්සුන්ට බේත් ටිකක් ගන්න යන්න පහසු ගන්න. එහෙම තැන්වල අපට වෛද්‍ය වෘත්තිය ඒගොල්ලෝ දෙනවා දිනයක් මාසෙකට සායන දෙකක් කරනවා. බෙහෙත් 7-5ක්වත් සභාවෙන් යන්නේ නැහැ මුදල්. වෛද්‍යවරු ගේන වියදම. අපි කරන්නේ ගමට ගිහිල්ලා කලින් කතා කරනවා. පුරවර පුබුදේ අයට කියනවා ඕගොල්ලෝ වෛද්‍යවරුන්ට ගෙදරක් දෙන්න නතර වෙන්න. කෑම ටික දෙන්න. ඒගොල්ලෝ සම්බන්ධීකරණයක් හැදුවා. ඊට පස්සේ එවැනි වෛද්‍ය සායන 100 ගාණක් කරලා අවසන් කරා. ඒ විතරක් නෑ අනිත් සෞඛ්‍ය වැඩසටහන් කරා, වීදි නාට්‍ය කරා, ඩෙන්ගු මර්ධන වැඩසටහන් කරා. ඊළඟට එවැනි දැනුවත් කරන සියලුම වැඩවලට විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂා කාර්යාලය MOH එක වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියල්ලම සභාවේ කමිටුවකට සම්බන්ධ කරගෙන ඒ සියලුම මැදිහත් වීම කරා. ඒ සුවපෙළහර වෛද්‍ය සංවර්ධන ව්‍යාපෘතිය සෞඛ්‍ය ශේෂ්ත්‍රය. ඒතකොට අර බැකෝ යන්ත්‍ර ගත්තේ කතන්දර ඒක මාගල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය. වෙනකොට පාරකට කිට්ටු වෙන්න බෑ. අපේ සභාවේ කැඩිච්ච ට්‍රැක්ටරයක් සහ ඔය කීපයක් වාහන දෙකක් තමයි තිබුණේ. ඒවා දුවන්න බෑ. ඊළඟට ඒකට වැඩපිළිවෙලක් නැහැ. ඊළඟට ඒක තුළ විශේෂයෙන්ම මේ සභාවේ කම්කරුවොත් එක්ක ගැට ගැහුවා පුරවර පුබුදුවේ ගම්වල එකින් එක වසම්වල ඉන්න අයට. අපි වැඩ තෝරනවා. තෝරනකොට විශේෂයෙන්ම අපි හැකියාව තිබුණා. මොකද ආදායම් උපයන ක්‍රියාමාර්ගයකට තංක එක අපි ගියා. සභාවේ සල්ලි නැත්තම් බෑ. හැබැයි ආණ්ඩුවෙන් දෙන්නේ නැහැ අපිට. පළාත් සභාවේ දෙන්නේ නැහැ අපිට. කකුලෙන් අදිනවා, වලවල් කපනවා, මාර්ග අවුරනවා, යන්න නොදී තියෙන මේ අභියෝග වලට අපි මුදල් උත්පාදන ක්‍රමවේදයන් හදලා විශේෂයෙන්ම ණය දෙන රාජ්‍ය ආයතනත් එක්ක අපි සම්බන්ධ කරලා කතා කරා. මේ අනිත් අය වගේ නෙවෙයි, ණය පැහැරාරෙන සභාවක් නෙවෙයි. මේක ආදර්ශ ගන්න අපිට ණය සපයන්න අපි ඒකේ 100%ක්ම වෙනුවෙන් මැදිහත් වෙලේ කාර්යභාරය වගකීම් ඉටු කරනවා කියලා දේශීය ණය සංවර්ධන අරමුදල විශේෂයෙන්ම අපිට ඒ නිසා අපි ගිහිල්ලා අවස්ථා 4-5ක් ගිහිල්ලා පුජ්‍යලිකව ප්‍රධානීන් එක්ක කතා කරලා ණය යෝජනා ක්‍රමය යටතේ අපි ගත්තා බැකෝ ලෝඩර්, මෝටර් ගේඩර්, කෝටි 5 මාර්ග වාහන ගත්තා. ටැපේ ට්‍රැක්ටර් යන්ත්‍ර මේ ඔක්කොම සියල්ලම ඒගොල්ලෝ පළවෙනි ක්‍රියාවේ ණය තියෙද්දිම අපි ඒ කාර්යභාරය කරනකොට අපි කරේ විශ්වාසය ඉදලා නැවතත් අපිට ණය ගන්න උදව් කරා. ඒ නිසාම මාගල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය අති සාර්ථකව අපි ක්‍රියාත්මක කළා. වසම් බල ප්‍රදේශය තුල සියලුම මාර්ග බොරළු දාලා තලලා සකස් කරලා සියල්ලම කරන්න අපිට ඉඩක් ලැබුණා මේ මාර්ග ව්‍යාපෘතිය තුල. හරි. දැන් ඔය ඔක්කොම ක්‍රියාත්මක වෙද්දී රටේ පාලන බලය තියෙන්නේ වෙන පක්ෂයකට. පළාත් සභාවල බලය වෙන පක්ෂ. පාර්ලිමේන්තුව ජනාධිපති මේ මොකුත් නැහැ. තනි ප්‍රාදේශීය සභාව විතරයි ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ. ඕක ක්‍රියාත්මක කරගෙන යද්දී ඇතුළෙන් සහ බාහිරින් ඔබ දැන් කිව්වා එල්ලොච්ච බාධා ගැන. ඒක මොන වගේ අභියෝගයක් වුණාද? දැන් තනියම සටනක් කරන තැනක් වෙනවනේ මේක. ජනාධිපති වෙන පැත්තක, පාර්ලිමේන්තුව වෙන පැත්තක, පළාත් සභාව වෙන පැත්තක, රාජ්‍ය නිලධාරීන් වෙන පැත්තක. ඒක මොන වගේ අභියෝගයක් වුණාද සහ ඒකට කොහොමද මුහුණ දුන්නේ? බරපතල අභියෝගයක් වුණා. සමහර වෙලාවට මට මතකයි සභා ලේකම් කෙරෙන්නේ නැතුව මාස 4ක් ගියා. ඊළඟට කාර්මික නිලධාරී ප්‍රශ්නේ ආවා අපට. ඒවා සම්පූර්ණ කරගෙන යාට මෙයාට ඇද්දා. ඊළඟට ලිපිකරු ප්‍රශ්න තිබුණා. කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රශ්න තිබුණා. හැබැයි ඒවයිදී අපි ස්වේච්ඡා සේවාව මත දැන් අපි මුදලකට ගත්තා නම් අපිට ඔඩිට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නිසා අපි කරේ ගොඩක්ම දේවල් ස්වේච්ඡාවෙන්. දැන් කාර්මික නිලධාරීන්ට අද පාරවල් 20ක් අසමෙන්තු කරන්න තියෙනවා. ඇත්තටම යාට කරන්න අමාරුයි. එක්කෙනෙක් නම් ඉන්නේ. ඊට පස්සේ අපි ඒක ඉංජිනේරු සේවාව ගත්තා ස්වේච්ඡාවෙන්. ඒතර යාටත් ගැටලුවක් නැහැ. ඉංජිනේරුවෙක් හදපු අසමෙන්තුවක් මට අනුමත කරන්න බෑ කියන්න බෑ. ඒගොල්ලෝ නිවාඩු දවස නැත්තම් රැයත් අපි වැඩ කරා. සාමාන්‍ය සභාව අපි නිදාගත්තේ නැහැ. උදේ ගියාට පස්සේ සමහර දවසට එළි වෙලා තමයි එන්නේ. එහෙම කාර්යභාරය. ඒකෙදි අපට ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ ඉන්නව නම් එහෙම නැත්නම් ඉංජිනේරු අපේ සම්බන්ධ අය ඉන්නව නම් ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් අපට 50ක් ආවත් ඇස්මෙන්තු 50 කරලා දුන්නා. ඉතින් ඒ නිසා අපිට ඒක ගැටලුවක් ආවේ නැහැ. ඊට අමතරව විශේෂයෙන්ම අපි සියලුම රාජ්‍ය ඉහළ නිලධාරීන් පළාත් පාලන ආයතනය ගත්තොත් පළාත් පාලන කොමසාරිස් ප්‍රධානියා දකුණු පළාත. හැබැයි අපිට අපි කර ගනුදෙනු සහ අපි යත් එක්ක තිබුණු ක්‍රියාවලියත් එක්ක යාට ගොඩනගන පළාත් පාලන ආයතනයක ආකෘතිය යාට හයියක් තිබුණ තැනක් පෙන්වන්න තිස්ස කියලා. ඒ නිසා අපට ලොකු උදව්වක් කරා. අපි ඉල්ලීමක් කරොත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අනිත් එක අපි අවුලකට එහෙම යෝජනා දෙන්නෙත් නැහැ. එයාට ලොකු විශ්වාසයක් නැහැ. උඩින් අපට මේ යාන්ත්‍රය තුල අවිච්ච උඩින් දෙන අභියෝගේ අපට එයින් ගොඩ දා ගන්න පුළුවන්.
එතකොට මේ වෙද්දී පාර්ලිමේන්තුව ඇතුළේ මං හිතන්නේ ආසන 16ක් වගේ ජයග්‍රහණය කරන් හිටියේ. එතකොට ඒ ජාතික මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයත් මැදිහත් වීමක් අනිවාර්යෙන්ම අපි සභාව මාසයකට සමදාන දෙකක් කරනවා ජන සහභාගීත්වය. ඒ වගේ අපේ රාජ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහලා එනවා. දැන් තිස්ස නගරේ කුණු කාණුවට අපේ ලේකම්වරයා පක්ෂ ලේකම් ටෙල්ලින් අයියා. ඒ වගේම අපේ මහජන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇවිල්ලා කාණුවට බහලා කුණු අරන් දානකොට පාරේ යන මිනිස්සුන්ට හැඟීමක් එනවා. ඒ තුල විශේෂයෙන් මම හිතන්නේ අපිට පුළුවන් වුණා ගොඩක්ම වැඩ කොටසට ජන සහභාගීත්වය හවුල් කරගන්න. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2006 දී අර ආසන 6ක් ගත්ත එක 7ක් දක්වා වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ 2006 මැතිවරණයේදී ඒක මොන වගේ අභියෝගයක් වුණාද මේ මොකද දැන් වටපිටාව ඔක්කොම තියෙන්නේ අනිත් පැත්තට අදිද්දි මේක වෙන පැත්තක් නේ තියෙන්නේ. 2006ට ඇත්තටම ගොඩක් වාසි වුණා සුනාමිය. ඒ සුනාමිය මම හිතන්නේ ලංකාවේ අනිත් තැන්වල නන්නත්තර වුණා රාජ්‍ය පාලනය මැදිහත් වීම. රාජ්‍ය නොවන සංවිධාන තමයි ගොඩක් උදව් කරේ. හැබැයි මේ අපේ හම්බන්තොට දැවැන්ත විනාශයක් වුණා. ඒ සුනාමිය වදිනකොටම පැය භාගයක් තුළ සභාව කිරින්දේ. එතකොට ඒක අපි ඇස්සෙන් දැක්කා. හැබැයි ඒකම විශේෂයෙන්ම අපිට මෙහෙට 1000ක විතර බදුල්ලෙන් කණ්ඩායමක් ගෙනල්ලා උද්දකන්දර පන්සලේ නතර වෙලා සමන්ත විද්‍යාරත්න සහෝදරයා මේකේ මූලිකත්වය ගත්තා. ප්‍රාදේශීය ලේකම්ලා කැඳවලා රාජ්‍ය ආයතන නිලධාරී කැඳවලා යා නිල කමිටුවක් තියෙනවා. ඒක අනුව හැම දවසකම හැන්දෑවට ප්‍රගතිය විමසනවා. ඒ අනුව ඔය සුනාමිගේ වල ටික හදලා ඊළඟට ඒගොල්ලන්ට උදව් කරන වැඩ පිළිවෙල හදලා අපි ඊට පස්සේ එල්ලීම ආවා හම්බන්තොටට මේ උදව් කරන්න කියලා. මේ ටීම් එකම ගිහිල්ලා හම්බන්තොට ලේවායේ මිනි හමුදාවට කරගන්න බැරි ටිකට ඒත් මේ කණ්ඩායම ගිහිල්ලා උදව් කරා ගෙවල් හදන ඒවට. ඒ නිසා ගොඩක්ම අපේ මේ අමාත්‍යාංශවල ඒ කියන්නේ മന്ത്രിවරුන්ගේ මේ එකත් පාවිච්චි කරලා ඊළඟ අපේ 2006 ජයග්‍රහණයට විශේෂ හයියක් වුණා අපේ මේ මැදිහත් වීම ටික. මිනිස්සුන්ට ඇඟට දැනුණා. හරි මේ ඔය ක්‍රියාවලිය ඔහොම යද්දී අර විපක්ෂේ മന്ത്രിවරුන්ගේ කොහොමද දායකත්වයේ සහ ඒගොල්ලන්ගේ හැසිරීම මොන වගේ වුණාද? මෙහෙම එකක් තියෙන්නේ දැන් ඒගොල්ලොත් ගමේ ජීවත් වෙන්නේ മന്ത്രിවරු. ගමට යන්න බෑ දැන් අපි කරන වැඩක් විවේචනය කරලා කඩාකප්පල් කරලා යන්න බෑ. ඇත්තටම අපිට ඒගොල්ලොන්ට සමහරට අකමැතිත් ඇති. අකමැත්තෙන් හරි සමහර අපි වෙනසක් කරෙත් නැහැ. අපි දැන් මොනවා හරි කරනවා නම් ගමේ ඒගොල්ලොන්ටත් කියනවා. එතකොට ඒ නිසා ඒගොල්ලොන්ට ඉරක් ගහලා වෙන් කරන්න බැරි වුණා. එහෙමයි. එතකොට විශ්වාස ඒගොල්ලෝ අපිට බරපතල අවුලක් වුණේ නැහැ. ඒ මොකද හේතුව අපි කරන වැඩ හරි වැඩ යුක්ති සහගත වැඩ. එතකොට ඒගොල්ලොත් ගමේ ජීවත් වෙන නිසා ඒ ප්‍රෝග්‍රෑම් එකකට අකමැත්තෙන් හරි උදව් කරා නැත්නම් විරුද්ධ වලවල් කපන්න බැරි වුණා. ප්‍රතිඵලයක් උනේත් නැහැ. ඒ නිසා හැබැයි අපේ වැඩසටහන ඒගොල්ලෝ දැනන් හිටියා මොන జగතේ ආවත් අපි ඒක දිගටම කරනවා කියන්නේ. විරුද්ධ වුණත් වැඩක් නැහැ. ඔහොම ඇවිල්ලා හැබැයි එක තීරණාත්මක අවස්ථාවකදී පාලන බලය ගිලිහෙනවා ජනතා විමුක්ති පෙරමුණ අතින්. දැන් මෙච්චර වැඩ කරලා ආපු ගමනේ ඒ වටපිටාව හැදෙන්නේ කොහොමද? මෙහෙමත් එකක් තියෙන්නේ තිස්ස සභාව පරද්දලා ඡන්දයක් තියලා පරද්දලා ගත්තේ නැහැ. විශේෂ ගැසට් නිවේදනයකින් කොමසාරිස් පාලනයට ගත්තා. ඒකේ නොයෙක් ඉතින් මෙහෙමනේ ආණ්ඩුව ජනාධිපති කරපු වැඩත් එක්ක ගත්තම ඕන තරම් ගැළපෙන්නේ නැති දේවල් වුණත් ගැළපෙන විදියට හදලා ඒගොල්ලොන්ට වැඩේ කරන්න පුළුවන්. එහෙම එකක් තමයි කරේ. සභාවේ බලය කොමසාරිස් පාලනයට අරගෙන කොමසාරිස් වරයෙක් යටතේ පාලනය කරා. ඒකට මූලිකම හේතුව උනේ ජනාධිපතිවරයාට දේශපාලන රැස්වීමක් තියන්න දෙබරව ක්‍රීඩාංගණය දුන්නේ නැහැ කියන. ඒවකට ජනාධිපති. ඒකට විශේෂම හේතු තිබුණා. අපි එකින් එක ජනතාවගේ වැඩවලට යෝජනා ස්ථිර කරගෙන තමයි පළාත් පාලන ආයතනය ගියේ. ඒක එතකොට විපක්ෂ 6 දෙනෙක් හිටියා. අපි යෝජනාවක් ගෙනාවා එකම ග්‍රවුන්ඩ් එක තියෙන දෙබරව ග්‍රවුන්ඩ් එක ජාතික තලයේ ක්‍රීඩකයෝ ගියපු තැන. එතකොට මෙතන අවමංගල්‍යයක් වුණාම ආදාහනාගාර මේ එකේ සෑය ගන්නවා. ඊළඟට කානිවල් පවත්වනවා. බීලා බෝතල් කුඩු කරනවා. ළමයින්ට දුවන්න බෑ. කැපෙනවා. ඉන්ට්‍රස්ට් නැනෙනවා මේවයි. ඒ නිසා අපි තීරණයක් ගත්තා සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා කටයුතු වලට බැහැරව කිසිම දෙයකට සභාවේ ක්‍රීඩාංගණය දෙන්නේ නැහැ කියලා යෝජනා ස්ථිර කරා. ඒ ඉන්න අතරේ ජනාධිපති ඇවිල්ලා ඉල්ලනවා දේශපාලන කටයුතු වලට. බෑ අපි ජනාධිපතිරේ කියලා නැහැ පොදු තීරණම තමයි. අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරා.
මේක තුල විශේෂයෙන්ම යාට නිකන් හැල්ලු වුණා මට මොකක්වත් කරන්න බෑ කියලා. බලහත්කාරයෙන් ඇවිල්ලා යකඩ වැටවල් කපලා කඩලා කොයි කාලෙද? මට මතක හැටියට එච්චර නම් දිනේ කියන්න මතක නෑ හැබැයි අවසාන කෙලවරේ. ඒ කියන්නේ 2010 නේ උදුරගන්නේ. ඔව් ඒ ආසන්න කාලේ. ආසන්න කාලේ. හරි. එතකොට යකඩ වැටවල් කපලා ඉබ්බු කඩලා මේ බලහත්කාරයෙන් දේශපාලන රැස්වීම තිබ්බා. මේක තමයි හේතුව. මම හිතන්නේ අර ලේකම්වරයටත් බලපෑමක් කළා තිබුණා. ඔයාටත් ඉතින් ඊට පස්සේ දැන් මොකක් හරි නීත්‍යානුකූල ලියවිල්ලක් ගන්න ඕනේ. යාට බලෙන් තමයි බලහත්කාරයෙන් මේක අත්සන් කරන්න කියලා කවුරු හරි එවලා බලහත්කාරයෙන් තමයි ලියුම ගත්තේ. එතකොට 2010 තමයි ඔය විදියට පවරා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ප්‍රදේශීය ජනතාවගෙන් ආපු ප්‍රතිචාරය කොහොමද? ප්‍රතිචාර මෙහිමයි. ඒ යුගය වෙනකොට යුද්ධ දිනලා වෙනම නිකන් හැඩයක් හදලා තිබුණේ. ඒක රටේම ගියේ එහෙම එකක් නෙවෙයි. මෙයා නැත්තම් මොකක්වත් නැහැ කියලා. ඒ රැල්ලට මෙතනත් අහුණා. අයමයි තියෙන්නේ. පුජ්‍යලිකව කන්නසින් පවා යනවා මේක වෙනස් කරන්න. ඉතින් මිනිස්සු විශ්වාස කරා මේ ලොකු යුද්ධයක් කළා දිනපු නායකයා රාජ්‍ය නායකයාට මේක ඉතින් ගොඩ දාන්න පුළුවන් කියලා. ඒකත් එක්ක රැල්ලට ගියා. මේකත් එහෙම ගහගෙන ගියා. ඒ කාලේ ජයශ්‍රී මහත්මයා හිතුවද මේ අද ලැබලා තියෙන මේ බලය ගන්න ඉස්සරම අපිට විශ්වාසය තිබුණා ආකල්පම වෙනසක් කළ යුතුමයි අපි වැඩේ කරයි එකට. ගම් ඇතුලේ මේ යන වැඩේ වෙනම එකක් මේක රට විනාශ කරන වැඩේම තමයි යන්නේ. යම් කිසි බුද්ධිමත් පිරිසකට ආමන්ත්‍රණය කරන ක්‍රමයක් ගියා අපි. ඒක අතෑරියේ නෑ. හැබැයි ඒ ගිහලා බොහොම දිලිඳු අහිංසක මිනිස්සු ටිකක් මේකට අහු වෙලා හිටියා. ඒ අයට විශේෂයෙන්ම අපිට ඒ අය ගන්න නම් අපි නිකන් මොනවා හරි ඒගොල්ලොන්ට බලාපොරොත්තු වෙන දේවල් දෙන්න. පක්ෂවල සහ පක්ෂ වැඩපිළිවෙල තුල ඒව ක්‍රියාත්මක කරන හයිය තිබුණේ. අපි දැනුමෙන් ආකල්ප වලින් තමයි ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරේ. කාලයක් ගියා. හැබැයි අපි අතහැරියේ වැඩේ. ඒක අපිට මිනිස්සු අවබෝධය තුල මේ දැනුවත් කරලා අපේ පක්ෂයේ බලාපොරොත්තු වුණු අරමුණට යන්න හැකියාව ලැබුණා. ඔව්. මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට රටේ විධායක ජනාධිපති බලය තියෙනවා, පාර්ලිමේන්තුවේ 3න් 2ක බලය තියෙනවා. ඒ වගේම අපිට දැනගන්න ලැබෙන විදිහට නුදුරේ මැයි මාසයේ විතර පළාත් පාලන මැතිවරණය ඉන්න නියමිතයි. දැන් අර 2002 එකම එක පළාත් පාලන ආයතනයක් විතරක් ජයග්‍රහණය කළා සෑහෙන වැඩ කොටසක් කරපු සභාපතිවරයා විදියට මේ නුදුරේන පළාත් පාලන මැතිවරණය ගැන ඔබට තියෙන තක්සේරුව මොන වගේද? මෙහෙම තියෙන්නේ. දැනන ජනතාවාදී පාලනයකට ආවා. හැබැයි අර 76ක ගමන් මඟ තුල අපි ආණ්ඩුවක් රජයක් බලයටපත් වුණාට පරිපාලන යාන්ත්‍රණය අරකම තමයි. ෂූට්‍රක් මේකේ දැන් ගම් ඇතුළට ගියාට පස්සේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ තාම පුජ්‍යලිකව යමක්. එතකොට මේ தත්ත්වය වෙනස් කරමින් යන්නේ අපි හැම මාසෙකම ගම් ඇතුලේ තියෙන කමිටු කැඳවල අපි කියනවා මේක දැන් සාර්ථක ප්‍රතිඵල පියවරෙන් පියවර එමින් තියෙන්නේ. මේක දැනුවත් කරලා විශේෂයෙන් මම හිතනවා රජය මේ අනුර කුමාර සහෝදරයා යන්න මුකුත්ම නැහැ. ගන්න දෙයක් නැහැ. අර කියන්නේ 88 89 භීෂණ යුගයේ තමයි එන්නේ. පන්සල් කරන්න බෑ. පෙරහැරවල් කරන්න බෑ. ඉතින් ඔය චිත්‍රයක් තිබ්බා. හැබැයි දැන් ඒවා අවලංගු වෙලා තියෙනවා. එතකොට දැන් ඔය අනුර සහෝදර මේ වෙනකොට ඔය දලදා මේක ප්‍රදර්ශනය. එතකොට ආගමට අපි බැහැර වෙනවයි කියන එක තනිකරම අවලංගු එකක් තියෙන්නේ. අපි වැඩිපුරම දැන් යන්නේ පන්සල් වල ඇත්තටම කරන හැම සමාදාන කටයුත්ත මම ඊයේ සම්බන්ධ වෙනවා නැදිගංගල පන්සලේ පන්සල පිරිසිදු කිරීමේ සමාදානෙට ඔක්කොම අපි පන්සල් පල්ලි මේවා සම්බන්ධ කරගෙන ආගමික ශාස්ත්‍රයේ මතින් ආකල්පමේ ඇත්තටම යම් මෙහෙවරක් ඉටු වෙනවා. ඉතින් ඒක කරන කාර්යයේදී අපි ප්‍රමුඛත්වය ගන්නවා. අරගෙන ඒ කාර්යයත් කරනවා. විශේෂයෙන් සභාවතියදී අපි ගමයි පන්සලයි අපේ සභාවයි කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒක පන්සල් සම්බන්ධ ගමයි පන්සලයි අපේ සභාවයි. සදහම් යාය කියලා. ඒක සංස්කෘතික වැඩවල පොසොන් උත්සවය අපි අංක 1කට ගන්න පෙරහැර. සභාවේ වගකීම් ගන්න ගොඩක්. ඊළඟ අනිත් තැන්වල සියලුම ආගමික මේවට අපි සම්බන්ධ වෙනවා. එහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒක තිස්ස සභාව විශේෂයෙන්ම අපි තිස්ස සභාවේ විශේෂයි අපේ තොරතුරු දෙන්න අපි පුවත්පතක් කරා. දිමාසික. මේක එක මේ ගමයි පන්සලයි අපේ සභාවයි. මේ ඒ ප්‍රෝග්‍රෑම් එක තුල මේ ඒ ප්‍රෝග්‍රෑම් එක තුල අපි සියලුම ආගමික මධ්‍යස්ථාන සම්බන්ධ කරගෙන යන වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කරා.
මේක තමයි ජනතා ජයග්‍රහණයේ පළවෙනි රැලිය. මේ පාර තිස්ස මහරාම ප්‍රතිඵලය කොහොම වෙයිද? මෙම අතන ස්ථිරම අපි තිස්ස ගන්නවා. දෙකක් නැහැ. ගන්නව විතරක් නෙවෙයි ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන වැඩි වෙනසක් කරනවා මේක. අංක 1. ඒ අනුව විශේෂයෙන්ම අපි දැන් සැලසුම් හදාගෙන යනවා. අපිට විශ්වාසයක් තියෙනවා. මොකද ගමේ මිනිස්සු එක්ක කරන ගණදනුත් එක්ක අපි දැනුවත් කිරීම යනවා දැනට. විශේෂයෙන්ම අපි දැන් ඔය ක්ලීනින් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එක ගමින් ගමට ගිහිල්ලා ක්‍රියාත්මක වෙනවා. ඒක අදහස් කරන්නේම කුණු ටිකක් අස් කරන එකක් නෙවෙයි. මිනිස්සුන්ගේ හැඟීමෙන් අපි යමක් කරන්න ඕන, පරිසර විනාශ කරන එකත් වළක්වන්න ඕන. විශේෂයි තිස්ස විශේෂ ආකාර කීපයකට මේක සුවිශේෂී නගරයක්. එකක් කෘෂිකාර්මික නගරයක්. අනිත් එක තමයි පැරණි වාරි පද්ධතියත් එක්ක ගැට ගැහිලා තියෙන මේකේ. අනිත් එක තමයි ආගමික පරිසර විශේෂම කතරගම, සිතුල්පව්ව, කිරින්ද, තිස්ස රජමහා විහාරය මේ සියල්ලම දෙස් විදෙස් සියලුම අය එනවා මෙතෙන්ට එන්න ඕන. යාල බූන්දල වනෝද්‍යාන විශේෂයෙන්ම සංචාරක කලාපයක් එන කෙනෙක් විශේෂයෙන්ම තිස්ස නගරයට ආපහු එන්න හදන්න ඕන. ඒගොල්ලෝ පිරිසුදු නගරයක් විදිහට යන්න ඕන. ලොකු වගකීම් ටිකක් තියෙනවා. අපි කලින් මීට අවුරුදු 15කට කලින් අපේ සභාව තිබුණේ. දැන් මේ සියලුම ව්‍යාපෘති බිඳ වැටිලා තියෙන්නේ. නගරයට අපි කලින් නම් නගරේ කානුවල ගලිය දාලා අදිනව විතරක් නෙවෙයි වතුර බවුසරෙන් ගහලා හොදනවා. පාරවල් දූවිලි වලට තෙමලා අයින් කරලා දානවා. දූවිලි යන්න ඒ විනි වැඩ ප්‍රෝග්‍රෑම් දෙකේ ඔක්කොම බිඳ වැටිලා. හැබැයි අපි විශ්වාස කරනවා හෙට දවසේ මේ සංචාරක ව්‍යාපාරය අපේ අංක 1. අපි ඒකට යන්න නම් සංචාරකව හිත ඇද ගන්න විදියට 30ට ආපු කෙනෙක් ආපහු එන්න ඕන. එවැනි තැනට හදන්න ඕන. විශේෂයෙන්ම ඒ තැනට යන ගමනේදී ලොකු කාර්යභාරයක් වගකීමක් තියෙනවා. පළාත් පාලන ආයතනයට වගේම ආයතනයත් ගැටගැහෙන සියලුම ආයතන වලට. අපි විශ්වාස කරනවා මේ වෙනකොටත් අපි සාකච්ඡා කරමින් යන්නේ. සියල්ල පළාත් පාලන දැන් පහුගිය ඇත්තටම දැන් මෙතෙක් අපිට මේ ක්‍රියාවලිය බිඳ වැටිලා තිබුණේ. දැන් අපිට තියෙනවා ප්‍රාදේශ සභාව ආවෙන්නේ නැති වුණත් දිනුවේ නැති වුණත් අපිට යාන්ත්‍රණයක් තියෙනවා. ආණ්ඩුකාරවරයා ප්‍රධානයි පළාත් පාලන ආයතන හැන්ඩල් කරන්නේ යා. අපි දැනට සාකච්ඡා පවත්වමින් ගිහිල්ලා තියෙනවා ප්‍රාදේශ සභාවේ දැනට ඉන්න කණ්ඩායම එක්ක. පළාත් පාලන ආයතන ආවේ නැති වුණත් හැබැයි ඔයගොල්ලෝ වැඩ කරන්න. දැන් තියෙන්නේ අපේ කියන්නේ පක්ෂික ආණ්ඩුවක් නෙවෙයි මිනිස්සුන්ගේ ආණ්ඩුවක්. ලේකම් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට කිව්වා ඔයගොල්ලෝගේ දරුවොත් මේකේ සමාජගත වෙලා ඉන්නේ. ඒගොල්ලෝගේ වගකීමක් ඔයගොල්ලෝ හරියට ඉටු කරන්න බලපෑමක් නෙවෙයි ඔළුවෙන් වැඩ කරන්න ඉගෙන ගන්න. එහෙම වුණොත් හෙට දවසේ මේක ගොඩ ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම වුණොත් මිනිස්සු කවුරුවත් අපිට ළමයි අනාගතේදී සාප කරන එක නෑ. අපිට අපේ දෙමව්පිය වැඩි හිටියෝ අපේ සියලුම දෙනා අපිට හයියක් වුණා කියලා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ක්‍රියාවලිය අර්බුද ටිකක් තියෙනවා දැනට. ඒ කියන්නේ දැන් මෙහෙට මූලික ප්‍රශ්න ටිකක් තියෙනවා. ගොවිතැන් විනාශ කරනවා අලි පැනලා. ඒක වන ජීවියකට විතරක් කරන්න බෑ. අපි දැනට අමාත්‍යතුමාට ඉල්ලලා තියෙනවා දින විදුලි වැටවල් මේ කළා ආරක්ෂිත සැලැස්මක් හදන්න ඕන. ඊට අමතරව දැන් ගොඩක් තියෙන මේ වාරි කර්මාන්තයේ අවුල් ටිකක් තියෙනවා. යායවල් යට කරගෙන විනාශ වෙලා ගම් අතුරෙන් යට වෙනවා. ඒවටත් අපි යෝජනා දීලා තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි උපරිම පාවිච්චි කරන සම්බන්ධීකරණ කමිටුව. සම්බන්ධීකරණ කමිටුව ප්‍රාදේශීය ලේකම්තුමා සභාපතිතුමා ඉන්නවා. අපේ මහජන මන්ත්‍රීවරයා අපි දැන් දවස් දෙකකට කලින් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටුව ගැන මේව ඔක්කොම අපි මූලික අදහස් විදිහට ඒගොල්ලොන්ට කියලා තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම කරන පසුබිම් කරනවා. අපි මැදිහත් වෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා සම්බන්ධීකරණ කමිටුව ප්‍රාදේශීය දිස්ස සම්බන්ධීකරණ කමිටුව ඊළඟ අමාත්‍යාංශ කාර්ක සභා පාර්ලිමේන්තුව මේ සියල්ල පාවිච්චි කරලා විවිධ අපිට යෝජනා ක්‍රියාත්මක ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය අපි මැදිහත් වෙලා කරනවා කියලා අපි සාතික වෙනවා. හරි. එතකොට මේ ජයසිරි මහත්මයා අපි දැන් මෙතෙක් කතා කරේ 2002 ඉඳන් මේ පිටට කරපු දේවල් ගැන. එතකොට ඔබේ කතාවෙන් පැහැදිලි වෙනවා ඉස්සරහට තව ඒ වගේම ඊටත් වඩා දැවැන්ත වැඩපිළිවෙලකට යන්න සූදානමක් තියෙනවා කියලා. අපි ඒ සංවාදයටත් ඉඩ තියාගෙන අපි අදට මේ සංවාදය මෙතනින් අවසන් කරමු. ඔබතුමාට තව මොනවා හරි විශේෂයෙන් යමක් සඳහන් කරන්න තියෙනවද? නෑ මට අවසාන වශයෙන්ම කියන්න තියෙන අර පොදු එක මේ 30ට විතරක් නෙවෙයි රටේම ජනතාවට ඉල්ලීමක් කරනවා. කලබල වෙන්න ඕන නෑ. නිශ්චිත ක්‍රියාමාර්ගයකට ඇවිල්ලා තියෙනවා. ලෝකෙ කොහෙවත් නෑ ජනතාවාදී පාලනයක්. ඒක ආදර්ශ අනුර කුමාර සහෝදරයා දීලා තියෙනවා ඉන්දියාවට ගියා. ඉන්දියාව ඔහොම නෙමෙයි හැසිරුනේ. දැන් වෙනස් වෙලා මේගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා ජනතාවාදී පාලනයක ඒගොල්ලෝ දන්නේ නැහැ.
ඒ නිසා බයක් තියෙනවා මොන වගේද කියලා. චීනය, ඉන්දියාව, අරාබි රටවල් වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒවයි හොඳම හොඳ ප්‍රතිඵල අපට ලැබිලා තියෙනවා. අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා අපි විශ්වාස කරනවා යා මේ බිමෙත් ඇවිදලා ඒක අඩුපාඩු හොයලා ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක් තියෙනවා. ඒ නිසා එක දවස් අපි රටේම ජනතාවට කියනවා අපි හවුල් වෙලා වැඩ කරමු. මේ අතීතයේ හඳුන්වපු අපි බොහොම ආඩම්බරෙන් කතා කරන මේ සංස්කෘතිය සભ્યත්වය අපි ඉතිහාසයේ එවැනි එකක් තියෙන්නේ. ඒ තැනට යන්න මේ පසුතලයේ මේ සම්පත් මිනිස්සු පාවිච්චි කරලා අපි කරමු. කලබල වෙන්නේ නැතුව පියවරින් පියවර යමු කියන තමයි ජනාධිපති කියන්නේ. හරි. එහෙනම් බොහොම ස්තුතියි ජයසිරි මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි නැවත ඉදිරියේදී මේ වගේ සංවාදයකින් මුණ ගැහෙමු. බොහොම ස්තුතියි. හොඳයි. එහෙනම් අපි නැවතත් මෙවැනි සංවාදයකින් යලිත් මුණ ගැහෙමු.